හරි. අපි මේ ලෝකේ පටන් ගන්න කිසිම සම්බන්ධයක්, ප්‍රේම සම්බන්ධයක් විවාහයෙන් කෙලවර වෙයි කියලාම අපිට කියන්න බෑ. ඕනතරම් ඊට මෙහා නතර වෙන සම්බන්ධතා තියෙනවා. ඒක පුදුමයක්වත් නෙමෙයි. ජීවිතේක පළවෙනි වතාවට එහෙම වෙනකොට ඒවා දැනෙනවා. හැබැයි නැවත වෙනකොට ඒවා අත්දැකීම් බවට පත් වෙනවා. මට චන්දන ලීලාරච්චිගේ සින්දුවක් මතක් වෙනවා. මේක හරි ලස්සනට මේ කාලය ඇතුලේ මේ සම්බන්ධයක් ගිලිහිලා ඊළඟට සම්බන්ධයක් එනකන් තියෙන ગેප් එක. ජීවිතේක ඕනම කෙනෙකුට මුණ දෙන්න පුළුවන් දෙයක්. සම්බන්ධයක් ගිලිහෙන එකයි ඒකේ ગેප් එකයි අතර කාලයේදී අපි අර පෙර එක්කෙනත් එක්ක පවත්වන සම්බන්ධය. සමහරවිට අපිට ආපහු එයත් එක්ක යාළු වෙන්න හිතන්න පුළුවන්. එයා හිටියානම් කියලා හිතෙන්න පුළුවන්. ආයෙත් හිතෙන්න පුළුවන් එයත් එක්ක ගිහිල්ලා මට මේ දුර යන්න පුළුවන්ද කියලා හිතෙන්න පුළුවන්. දෙන්න රණ්ඩු වෙච්ච මරාගත්ත කඳුළු මතක කප්පරක් මතක් වෙන්න පුළුවන්. ඒක හිතෙන්න පුළුවන් එයත් එක්ක රණ්ඩු වෙවි ඉන්නවට වඩා අලුත් සම්බන්ධයක් පටන් ගන්න තිබ්බනම් කියලා. එහෙම ඉන්නකොට එයාගෙන් මැසේජ් එකක් ආවොත් එහෙම. හරි. අපිට ඒක වෙනස් අත්දැකීමක් වෙනවා මේක හරි ලස්සනට ඒක කියනවා මේ සමහර ලාවට අපිට ඔය ඔතනදී හිතෙන කාරණාවත් අපි ගෙවලා තියෙන දුර එෆෑකට අවුරුදු 4ක් වෙන්න පුළුවන් 5ක් වෙන්න පුළුවන් 10ක් වෙන්න පුළුවන් මෙච්චර කල් එයත් එක්ක හිටපු එකේ ඉතුරු ටිකත් එයත් එක්ක මොන හොය ඉන්නවා කියලා හිතෙන්නත් පුළුවන්. ආයෙ හිතෙන්න පුළුවන් මෙච්චර කල් රණ්ඩු වෙච්ච එකේ ඉතුරු ටිකවත් අලුත් කෙනෙක් එක්ක සම්බන්ධයක් පවත්වාගත්තොත්. හැබැයි ආයෙත් හිතෙනවා අලුත් කෙනාමව දන්නේ නැහනේ. එයත් එක්ක ඒක කොහොම වෙයිද? මේක හරි අමාරු තැනක්. බුතෝ කෝටික තැනක්. මේ ගීතය හරි ලස්සනට ඒ ඔක්කොම අස්සේ අපි ඉන්නකොට එයාගෙන් එන මැසේජ් එකක් ඇතුලේ අපි ලොකු දුරක් යන්න පුළුවන්. මේකේ කියනවා සිතින් අදිනවා ආපසු යන්න නොදී යන්න හදන්නේ ආපහු හැබැයි හිතින් අදිනවා ඇස් දෙකෙන් අදිනවා වාගේ අහිංසකී. එයා අහිංසක එක්කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි යන්නම ඕනේ වීනම් මගෙන් මිදී කෙටි පණිවිඩයයි යුවේ වෙනස් වෙවි. එයා අයවනවා මැසේජ්. මේකේ කියනවා දුරක් දුකක් අමුණාගෙන එක නුලේ මේ ලොකු දිග කාලයක් මේ දෙන්නගේ සම්බන්ධයට ඇති. ගෙනා දුරක් ඇති ඒකයි ලත වෙන්නේ දුක් වෙන්නේ. බිමින් තිබ්බ හිත මොකට. ඇයි අපි බිමින් හිත තියලා ඉවරයි. අපි සම්බන්ධ ඉවරයි කියලා ඉවරයි. හැබැයි තාමත් ඇයි එහෙනම් මැසේජ් දාන්නේ? කියනවා හිතත් මමත් මට නුඹ විතරයි වාගේ. කොච්චර තිබ්බත් වෙන කවුරුත් නැහැ. මේක එක තැනක කියනවා තරු සිදුනත් නැහැ හසට සඳ ඇවිදින්. එයා ගියාට පස්සේ ඒ තරුව හිඳුනාට පස්සේ හඳක් ආවනම් එයාව ආයේ මතක් වෙන්නේ නැහැ. හැබැයි තාම එයා තරම් කෙනෙක් නැහැ. මගේ හිත ආයේ මොකටද අලුත් ඉඩ. පරණ තැනම ඉඩම අපි ආය හොයනවා. එහෙම ඉඩ හොයන මින් අයට ඕන කෙනෙකුට මේ ගීතය තමන්ගේ කරගන්න පුළුවන්. දුරක් දුකක් අමුණාගෙන එකමුවේ ගෙනා දුරක් නැති ඒකයි දුක් වෙන්නේ. දුරක් දුකක් අමුණාගෙන එකමුවේ ගෙනා දුරක් නැති ඒකයි දුක් වෙන්නේ. ඉමින් තිබ්බ හිත මොකටද Leader.